අයිබෝන් හැමෝටම කෝපරේට YouTube චැනල් එකේ පළවෙනි වීඩියෝ එකට ඔලෝ සාදරයෙන් පිළිගන්නවා. මම කෝපරේට. ඉතින් මේ channel එකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මාකට් එකේ අප්ඩේට් ඒ වගේම ඔයගලන්ට අලුත් educational contents කොහොමද මාකට් එකේ setup එකක් build කරගන්න යන්නේ දේවල් අපි ඉස්සරහට කතා කරනවා. හරි කට්ටිය. එතකොට ගත්තොත් මේ යුරෝ USD සහ බ්‍රිටිෂ් පවුන්ඩ් ඩොලර් ඉන්ඩෙක්ස් එකේ දැන් මේ අපි මන්ත්ලි ගත්තට පස්සේ අපේ හයි ටයිම් ෆ්‍රේම් ඇනලයිසිස් එක. එතකොට මේ ගත්තොත් ඩොලර් ඉන්ඩෙක්ස් එක දැන් මේ මම මන්ත්ලි chart එකේ ඉන්නේ. එතකොට අපිට මේක ලොකු කරන්න. එතකොට දැන් අපි ඩොලර් ඉන්ඩෙක්ස් එක ගත්තොත් කට්ටිය දැන් මේ මන්ත්ලි chart එකේ අපිට බලා ගන්න පුළුවන් ට්‍රෙන්ඩ් සුප් එකක් දීලා මාකට් එක buy side පැත්තට move වෙනවා. එතකොට අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් liquid pool එකක් තියෙනවා. එතකොට මෙතන fair value gap එකක් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. මේ විදිහට fair value gap එක. එතකොට අපි දැන් එතකොට මේ month එකේ බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදිහට monthly ගත්තොත් මේ trend සුප් එකක් දීලා මාකට් එක ආයෙ sell side පැත්තට ඩොලර් එක movement එකක් දෙයි කියලා. එතකොට මේ විදිහට තමයි දැන් තියෙන්නේ මාකට් එක. එතකොට ඒකත් එක්ක අපි බලමු අපිට එච්චර දුර අපි යන්න ඕනේ නැහැ. මොකද අපි සාමාන්‍ය ඩේ ට්‍රේඩර්ස්ලා විදිහට මෙන්න මේ වගේ අයිඩියා එකක් බේසිකලි මාකට් එකේ තියා ගන්නවා නම් හොඳයි. එතකොට ඒකත් එක්කම ගත්තොත් මෙන්න මේ හරිය දින මේ රිවර්ස් වලට වගේ අපිට පොඩි පොඩි රීට්‍රේස්මන්ට් බලා ගන්න පුළුවන් මේ උඩට යන අතරේදී. ඒත් එක්කම එතකොට අපි මේ වීක් එක මේ විදිහට බුලිෂ් කැන්ඩල් එකක් විදිහට මේක ක්ලෝස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සෝරි මේ මාන්ත් එක. එතකොට ඒකත් එක්කම ගත්තොත් අපේ දැන් DXY එකත් එක්කම යන මාකට් එකක්ම තමයි දැන් මේ යුරෝ එක අපි SMT එහෙම බලන්න යූස් කරනවා. එතකොට ඒක ඒත් එක්කම බැලුවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ යුරෝ මාකට් එකේ අපිට මෙතන මන්ත්ලි ආවට පස්සේ වැලි සුප් එකක් තියෙනවා. ඒත් එක්කම අපිට දැන් යට ලික්විඩ්ස් මෙන්න මේ තැන්වල ආදර තියෙනවා. හරිද? එතකොට ගත්තොත් මෙන්න මෙතන අපිට SMT එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔය විදිහට SMT එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ගත්තොත් මේ හරි පොඩි key level එකක් තියෙනවා. ඒත් එක්කම අපි පොඩ්ඩක් weekly ඉහළ බලමු කොහොමද මාකට් එක move වෙලා තියෙන්නේ. ඊට මම දැන්ට මෙතන මේ SMT එක liquid point එක මාක් කරනවා. මොකද මාකට් එක තව ටිකක් sell වෙන්න ඕන නිසා. level එක මේක මම දාගන්න දකුණු අත පැත්තට. හරි. level එක මාක් කරා. හරි. එතකොට අපිට දැන් බලා ගන්න පුළුවන් මෙතනට සුප් එක තියෙනවා. කළු පාටින් දාගන්නම්. හරි. මම පේන්න පොඩ්ඩක් ෆොන්ට් එක ලොකු කරා. එතකොට ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් අපේ ලික්විඩිටි තියෙන මෙන්න මෙතන. සෙල්සයි ලික්විඩ් තියෙන මෙතන. එතකොට මාකට් එක අපිට බලා ගන්න පුළුවන් මේ ගිය වීක් එකේ ට්‍රෙන්ඩ් සොප් එකක් දීලා මාකට් එක මෙන්න මේ විදිහට සෙල් සයිඩ් කර්ව් එකක් දුන්නා. අපිට ගිය වීක් එකේ නිවුස් ටිකකුත් තිබුණා. ඔයාලට බලා ගන්න පුළුවන් ඇති. ඒත් එක්කම දැන් තමයි ගත්තොත් අපි මේන්ලි ට්‍රේඩ් කරන්නේ CRT මෙතඩ් එක තමයි අපි කෝපරේට් අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට අපිට පොඩ්ඩක් රේන්ජ් එක සහ ටර්න් සුප් එක තමයි අපි ફોකස් කරන්නේ. එතකොට කට්ටිය ගත්තට පස්සේ අපි දැන් මාකට් එක වලට බලා ගන්න පුළුවන්. මේ වගේ ටර්න් සුප් වලින් තමයි මාකට් එක අපිට හොඳ රිවර්සස් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේ ටර්න් සුප් එතකොට දැන් ඩේලි ඇවිල්ලා බැලුවට පස්සේ අපිට මෙන්න මෙතන
මොකද්ද මේ ෆෝම් වෙලා තියෙන්නේ? අපිට මෙන්න මෙතන ෆෝම් වෙලා තියෙනවා daily CRT එකක් කට්ටිය. හරිද? මේ daily CRT එකේ CRT law එක මම CRT law කියලා මාර්ක් කරගන්න. ඒත් එක්කම මේකේ daily CRT high එකක් තියෙනවා මෙන්න මෙතන. හරිද? daily CRT කියන්නේ range එකේ high එක. CRT high එක. එතකොට ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි දැන් next week එකේ අපි දැන් බලනවා දැන් කොහොමද Monday එකේ කොහොම මොන විදිහට open වෙයිද market එක. ඒ දේවල් බලනවා. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ liquidity කට්ටිය grab කරලා නෙමෙයි මේ ගිහිල්ලා තියෙන්නේ. පේනවද? දැන් CRT වල අපි ගත්තොත් මේකට අපි stock debt එක කියලා කියනවා. එතකොට ඒ වගේ නම් භාවිතා වෙනවා. ඒත් එක්කම බැලුවට පස්සේ අපිට keys of death එකක් කියලා ගන්න පුළුවන්. එතකොට අපිට ගත්තට පස්සේ මෙන්න මේ range එකේ තියෙන මෙන්න මේ high එකේ liquidity sweep වෙලා අපිට අපේ දැන් මෙන්න මෙතන අපි key levels mark කරගත්තා. නැත්නම් අපිට මෙන්න මේ වගේ price range එකේ අපිට sell side එකට යයි කියලා අපිට expect කරන්න පුළුවන්. හරිද? එතකොට පොහොව වගේම පොහොව ගත්තට පස්සේ අපි මාර්ක් කරගත්ත රේන්ජ් එක මේ තියෙනවා. මේ රේන්ජ් එකේ ලික්විඩිටි අරගෙන මාකට් එක CSD එක දීලා තියෙනවා buy side පැත්තට නේද? එතකොට අපි දැන් daily CRT කරන අපි 1 hour තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මොන විදිහට තමයි අපිට දැන් මාකට් එක මේ රේන්ජ් එක සහ ටර්නින් සුප්ස් ඔක්කොම ටික පෙන්වන්නේ. එතකොට මොකද මේක ලං කරගන්න CRT low එක තියෙනවා. CRT high එක තියෙනවා. හරිද? එතකොට කට්ටිය අපි මාකට් ඕපනින් එකත් එක්ක තමයි ඔක්කොම බලන්නේ. එතකොට මාකට් ඕපනින් එකත් එක්ක අපේ Monday සහ Tuesday අපිට Monday අපේ මේ week එකේ low එකම හදන්න පුළුවන් කියලා අපිට expect කරන්න පුළුවන්. ඒත් එක්කම Monday වල sell side movement එකක් ඇවිල්ලා අපිට එදා දවසේදී week එකේ low එක confirm වුණොත් හරි නැත්නම් Tuesday වල week එකේ low එක confirm වුණොත් හරි අපිට මෙන්න මේ විදියට buy setup එකක් බලන්න පුළුවන්. එතකොට මේක අපේ දැන් මේ week එක ඇතුළතදීම ඒකෝර කට්ටි ගත්තොත් දැන් මේ week එකේ අපිට හෙට Monday මාකට් එක ඕපන් වෙනවා. ඒ ඕපන් එකත් එක්ක අපිට sell side පැත්තට එනවනම් මාකට් එක හොඳයි. එතකොට sell side පැත්තට ඇවිල්ලා මාකට් එකේ liquidity මේ හරිය තියෙන මෙන්න මේ තියෙන liquidity අරගෙන මාකට් එකේ අපිට buy side setup එකක් දුන්නොත් අපිට හොඳ buy movement එකක් catch කරගන්න පුළුවන් මෙන්න මේ CRT high එක වෙනකම්. හරිද? මෙන්න මේ range එකේ high එක වෙනකම්. හරිද? දැන් ඒතර ගත්තත් දැන් මෙතන මේ තියෙන range එක ගත්තත් කට්ටිය අපි බලමු. හරි මේ range එක ගත්ත අපි දැන් මේ discount price එක තමයි ඉන්නේ. එතකොට අපිට ගත්තාම මේ premium prices වලට ආවට පස්සේ හොඳ sales වලට enter වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ වගේ Monday එකේ මේ week එකේ low එක හදලා ඒ කියන්නේ අපිට Monday low එකක් හදලා market එක අපිට exact buy movement එකක් දුන්නොත් අපිට හොඳ buy pressure එකකින් buy movement එකක් දුන්නොත් අපිට Wednesday බදාදා දවසේ week එකේ high එකක් form වෙලා අපිට මෙන්න මේ විදියට sell side පැත්තට market එකේ movement එකක් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට තමයි expect කරන්නේ. එතකොට කට්ටිය මේක දැන් මේ මෙන්න මේ movement එක දැන් මේ week එක ඇතුළෙම වෙයිද? අන්නේ දේවල් අපි පොඩ නිවුස් එකේ තියෙන දේවල් එක්ක මාකට් එකේ volatility එකත් එක්ක බලා ගන්න වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ඔයගොල්ලෝ ඔළුවේ තියා ගන්න ඕන මෙන්න මේ රේන්ජ් එකේ මෙන්න මේ lows ගන්න නැතුව මෙන්න මේ වගේ setups වලින් අපිට buys බලා ගන්න පුළුවන්. එතකොට මේ මාකට් එකේ මේ යන අතර වාරේ අපි කොහොමද සුප් වලින් තමයි CRT trades කරන්නේ. එතකොට මේ වගේ turtle soup වලින් මෙහෙම trades අපිට catch කරගන්න පුළුවන් buy side පැත්තට සහ මෙතන මේ range එකේ high එක මෙන්න මේ CRT high එක ගත්තට පස්සේ
අපිට ආයෙත් අපේ අපි යන ඩිරෙක්ෂන් එක වෙන සෙල් සයිඩ් පැත්තට ට්‍රේඩ්ස් ෆෝම් කරන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය තමයි යුරෝ USD එකේ අප්ඩේට් එක. එතකොට මම මෙතන මේ ලෝස් ඒ හයිස් වල පොඩ්ඩක් ප්‍රයිස් එක දාන්නම්. මොකද සමහර අයට වීඩියෝ එකේ ක්ලියර් මදි වෙයි. අපිට මෙතන මේ ලෝ එක 1.14527 මේක මෙච්චරම උළු ලොකුවටම ෆෝස් කරන්න ඕනේ නැහැ. මොකද අපි මේ SMTs එක තමයි බලන්න ඕනේ අනිවාර්යයෙන්. මෙතන මේ CRT high එක ගත්තොත් මේ ප්‍රයිස් එක. එතකොට දැන් මේකේ මම කියන සමහර වචන කට්ටියට පොඩ්ඩක් පැහැදිලි මදි ඇති. අපි ඉස්සරහට වීඩියෝස් ගේනවා සම්පූර්ණම සීරීස් එකක් විදියට. එතකොට ඔයගලන්ට මේක හොඳට මාස්ටර් කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒක ඉෂුව එක. එතකොට මෙන්න මේ විදියට යූරෝ එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ එන වීක් එක. මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි යමු කට්ටිය පොඩ්ඩක් බ්‍රිටිෂ් පවුන්ඩ් එක පැත්තට. ඒතකොට බ්‍රිටිෂ් පවුන්ඩ් එක පැත්තට ආවට පස්සේ මම chart එක පොඩ්ඩක් ගන්නම් තනි chart එකක් විදියට පැහැදිලි වෙන්න. GBP USD එක අපි යමු forex.com එකට යමු. මම trade and paper store මම මෙතන ඔයගලන්ට chart එක පැහැදිලිව පෙන්නන්න ඕන හින්දා තමයි මේ forex.com එක use කරන්නේ. හරි. එතකොට ගත්තොත් ඒකත් අපිට අර වගේම ටර්න්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා මෙතන. ටර්න්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන liquidity ද්‍රවලා දිනවා. ඒ වගේම මෙතන පොඩි SMT එකකුත් දීලා තිනවා අපේ euro USD එකත් එක්ක. දැනට මේ මේජර් ට්‍රෙන්ඩ් එක සෙල් සයිඩ් ඉන්නේ. ඒනොට දැන් අපිට SMT එකක් දීලා තියෙන්නේ. එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් පොඩි buy movement එකක් යන්න පුළුවන් කියලා. නේද? එතකොට අපි weekly වගේම ආවා. හරි. එතකොට කට්ටිය දැන් මෙතන මේක වැළුවට පස්සේ දැන් අපේ මාකට් එක ඕපන් වෙන්නේ දැන් මෙතන ඉන්නේ කට්ටිය. මෙතනින් ඕපන් වෙලා කට්ටිය එක දෙයක් වෙන්න පුළුවන් මේ ලෝ එක ගන්න. දැන් මේ හයි එක දැන් අපි සයිඩ් ඉන්න අපිට මෙන්න මේ ඕඩ් බ්ලොක්ස් එතකොට මේ වගේ SBR වගේ ලෙවල්ස් වලින් අපිට මාකට් එකේ කියලා එක්ස්පෙක්ට් කරනකොට එක්ස්පෙක්ට් කරලා එන වගේ මූවමන්ට් එකක් තමයි අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට කට්ටිය ගත්තොත් දැන් මේකේ ඩේලි ආවට පස්සේ නේද අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතන අපේ යුරෝ එකේ වගේම නේද? අපිට ලික්විඩිටි ග්‍රැබ් කරන්න නැතුව මාකට් එක buy side පැත්තට CRT එක හැදිලා දිනවා. මම මේ දැන්ට මේ drawing එක අයින් කරන්න. එතකොට ගත්තට පස්සේ දැන් මෙන්න මෙතන අරගේ වගේම යුරෝ එකේ වගේම මෙතන CRT low එක සහ CRT high එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. CRT high එක. එතකොට අපි යමු 1 hour. 1 hour ගියාට පස්සේ අපිට දැන් යුරෝ එකේ වගේම බලා ගන්න පුළුවන් වෙනවා නේද කට්ටිය. දැන් මෙන්න මෙතන අපිට 1 hour එකේ මේ රේන්ජ් එක බලා ගන්න පුළුවන්. මේ රේන්ජ් එකේ වෙන ලික්විඩිටි අරන් තියෙනවා. CRT low එකේ ලික්විඩිටි අරගෙන මාකට් එකේ බුලිෂ් පැත්තට පොඩි බුලිෂ් සයින් එකක් දීලා තියෙනවා කට්ටිය. හරිද? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් කට්ටිය දැන් අපි ගත්තොත් daily CRT එක අපිට 1 hour CISD එකෙන් මේ විදිහට entries ගන්න පුළුවන්. එතකොට මාකට් එක අපි බලමු. දැන් මෙන්න මේ විදිහට මාකට් එකේ වෙන මෙතන අපිට liquid point එකක් විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දෙයක් මාකට් ඕපන් එකත් එක්ක අපිට මෙන්න මේ වගේ හොඳ CRT setup එකක් හෝම් වුණොත් කට්ටිය
අපිට හොඳ රේට්ස් ටිකක් කැච් කරගන්න පුළුවන් මේ වීක් එකේ. දැන් මම මේක ගත්ත ඕවරෝල් අපි සෙල් සයිඩ් ඉන්නේ. උනාට අපිට මේ වීක් එකේ පොඩි බයි සයිඩ් මූවමන්ට් එකක් බලා ගන්න පුළුවන් මුලින්. දැන් හොඳ වොලියුම් එකක් වොල්ටයිල් එකක් තිබුණොත් අපිට ඉක්මනට මේ බයි මූවමන්ට් එක ගිහිල්ලා සෙල් මූවමන්ට් එක මේ වීක් එකේම දෙන්න පුළුවන්. එතකොට මේ අපි බලමු කොහොමද මාකට් එක අපිට ඔපචුනිටිස් දෙන විදියට අපි ඒකට ඒවට රියැක්ට් කරමු නේද? අනාවැකි කියන්නේ නෙමෙයි අපි මාකට් එක අපිට ඔපචුනිටිස් දෙන විදියට අපි රියැක්ට් කරමු. එතකොට මේ වගේ සිනාරියෝ එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට ආයෙ මෙන්න මෙතන CSD එකට මොඩල් ලොක් එකකට මොඩල් 1 එක කියලා තියෙනවා. එතකොට මේ වගේ දැනකට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ එන්ට්‍රි එකක් කැච් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙත් යූරෝ එක වගේම තමයි. එතකොට මේකෙන් පස්සේ මෙන්න මේ විදිහට අපිට next week වල උනත් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනින් අපිට ආයෙත් sell side පැත්තට confirmation දුන්නා ඊට පස්සේ අපිට මෙන්න මේ liquid point එක වෙනවා මාකට් එකේ target ගන්න පුළුවන්. එතකොට මේ දේව දැන් මෙතනදී GBP USD සහ Euro USD කියන දෙකම CRT high එක complete කරන්න ඕනේ නැහැ. මේ දෙකෙන් එකක් complete කරපු ගම හිතන්නකො දැන් මම මේකට රයිට් හදා ගන්න. මෙතන මේ Euro USD එකේ මෙන්න මෙතන මේ තියෙන range එකේ high එක ගන්නකො. දැන් මෙන්න මේ range එකේ high එක දැන් මෙන්න මේකේ දැන් GBP එක සහ Euro එක තියෙනවා. එතකොට දැන් British pound එකේ high එක ගත්තට පස්සේ මාකට් එකේ Euro එකේ මෙන්න මේ range එකේ මේ අදාළ high එක අරගෙන නැත්තම් එතනදී අපිට හැදෙනවා කට්ටිය SMT එක. අන්න එතකොට අපි මේ දෙක බලාගෙන ඉන්න ඕනේ මේ SMT එක. එතකොට මේ SMT එක හැදිලා අපිට එතකොට මෙන්න මේ වගේ දෙයක් වුණොත් දැන් මේක වෙන්නත් පුළුවන්. දෙක මාරු වෙන්න පුළුවන්. ඒක අපි ඊළාට ප්‍රයිස් එක තියෙන විදිහත් එක්ක අපි ඒක බලන්න ඕනේ. එතකොට ඒකත් එක්ක මෙන්න මේ විදිහට දැන් SMT එක හැදුණා. මෙන්න මේ විදිහට මෙහෙම සෙටප් එකක් දුන්නා. අපිට මේ වගේ සෙල් සයිඩ් පැත්තට මාකට් එක මූව් වෙනවා බලන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහට තමයි මේ දෙකේ මූවමන්ට් එක යන්නේ. හරිද? ඒතර අපේ next week එක next 2 weeks මේ week එකෙන් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ idea එකක් තමයි කට්ටිය තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැන් වලින් entries බලන්න. ඒතර ඔයගොල්ලෝ දැන් අපි පළවෙනි වීඩියෝ එක මේක. එතකොට ඔයගොල්ලෝ දැන්ට use කරන concept වලින් හරි ඔයාලට ගැලපෙන විදිහට මෙන්න මේ වගේ idea එකක් බලන්න. හැමතිස්සෙම turtle soup එකක් ඒ වගේ දේවල් බලන්න. එතකොට ඒවත් එක්ක ඔයාලට හොඳ accurate trades catch කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකත් එක්කම කට්ටිය අපි පොඩ්ඩක් යමු gold එක පැත්තට. XAU USD gold එක පැත්තට ගියාට පස්සේ forex.com එක දාගමු. XAG USD මම හැම වෙලාවෙම pairs දෙකක් use කරන්නේ SMT බලන්න ඕනේ. ඒක තමයි pairs දෙකක් use කරන්නේ කට්ටිය. හරි අපි එතකොට monthly පොඩ්ඩක් monthly නම් යමු. කට්ටියට උන පැහැදිලි වෙන්නත් එක්ක හරි monthly නම් ගත්තට පස්සේ අපිට බලන්න ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ range එකේ liquidity ගන්න තියෙනවා මෙතන. turtle soup එකක් ඒ වගේම මේකේ liquidity අරගෙන නැහැ. හරිද? හරි. ඒතර අපි weekly ගියාට පස්සේ හරි. මෙන්න මේ වගේ දෙයක් තමයි අපිට පෙන් කරන්නේ. හරි. එතකොට කට්ටිය මෙතනත් අපි දැන් same scenario. එතකොට gold එක අපිට මෙන්න මෙතනදී turtle soup එකක් දීලා දින කට්ටිය බලා ගන්න පුළුවන් වෙනවා මේ. එතකොට අපිට silver එකේ turtle soup එකක් දීලා තියෙනවා. ඒත් එක්කම අපි පොඩ්ඩක් daily පැත්තට ගිහිල්ලා කියොත් මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට මෙතනත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ turtle soup එක මේ CRT එක තාම complete වෙලා නැහැ කට්ටිය. හරිද? හරි. එතකොට මෙතන අපි 4 hour යමු අපි weekly බැලුවේ. හරි. එතකොට කට්ටිය මේකේ gold එකේ පිට මාකට් එකේ පොඩි buy movement එකක් ගිහිල්ලා
සෙල්ස් පැත්තට යයි කියලා එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. හරිද? Monday, Tuesday, Wednesday වගේ වෙද්දි අපිට week එකේ high එක හදලා අපිට හොඳ sell side පැත්තට confirmation එකක් දුන්නොත් අපිට හොඳ trades ටිකක් catch කරගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ බලන්න මාකට් එකේ හැම වෙලාවෙම නේද? buy කරන්න ඕන discount වලින්, sell කරන්න ඕන premium වලින්. ඒක ඔයගොල්ලෝගේ basic knowledge එකට පොඩ්ඩක් දාගන්න. ඒක ඉතින් අපිට advanced පැත්තට යද්දි යම් කිසි වෙනස් වීම් ටිකක් වෙනවා. එතකොට මේ දේවල් ඔළුවේ තියාගන්න. එතකොට මේකේ gold එකේ ඔළුවේ තියාගන්න මෙන්න මේ levels වලින් මාකට් එක buy වෙලා මේ levels වලින් sell වෙන්න පුළුවන්. තේරුණාද? මේ levels වලින් මෙන්න මේ වගේ prices වලින් මාකට් එක sell side පැත්තට අපිට movement එක catch කරගන්න පුළුවන් වෙනවා. හරි. ඒතකොට මේ දේවල් ටික ඔළුවේ තියාගෙන මේ week එකේ හොඳ trades ටිකක් catch කරගන්න කියලා මම කට්ටියකින් expect කරන බලාපොරොත්තු වෙනවා හොඳ trades ටිකක් catch කරගනී කියලා. ඒකට තවදුරටත් මාකට් එකේ sell side පැත්තට මාකට් එක move වෙලාම අපිට ආයි ලොකු buy trend එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැනට මෙන්න මේ වගේ idea එකක් තමයි තියෙන්නේ. එතකොට කට්ටිය හොඳට බලලා trade කරන්න. ඒතකොට ඒත් එක්කම මතක් කරන්න කැමති ඕගොල්ලෝ අපේ පල්ලෙහා තියෙන description එකේ තියෙනවා අපේ channel එක WhatsApp group එක සහ ඒකේ chat කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ channel එක share කරන්න, ඔයගොල්ලන් දන්නේ නැති දේවල් අහන්න. එතකොට මාකට් එකේ update එකක් ගන්න. ඒ වගේ දේවල් වලට අපේ WhatsApp channel එක සහ Telegram channel එක තියෙනවා. අපි මේ links වලින් දාති links වලින් join වෙලා වැටි කරගෙන යන්න කට්ටියට chat කරන්න පුළුවන්. එතකොට අනේ විදිහට තමයි වැටි කියන්නේ. එතකොට මේ කට්ටිය බලලා අපි එන හොඳට වැටි කරගෙන යමු. එහෙනම් කට්ටියට සුබ දවසක් වේවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. Good luck, happy trading.